සාදරයෙන් පිළිගන්නවා දැහැමි මිනිසුන්ගේ අඩවිය YouTube channel එකට. අද ඔයාලට ගෙනාවේ ආයාචිත බත්ත ජාතකය. දෙවියන්ට බාරහාර වූ මිනිසුන්ගේ කතාව. පින්වතුනි, පින්වත් දරුවනි, අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියලා දෙවියන්ට බාරහාර වෙනවා. දේව දාණය දෙනවා. ආයාචිත බත්ත කියන්නේ ඒකටයි. ඇතැම් ආගම්වල අදටත් බාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා. ඒ මැරූ සතුන්ගේ මස් උයා දානේ දෙනවා. බුද්ධ කාලයේ දඹදිව ඔය සිරිත තිබුණා. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර චේතවනයේ වාසය කළේ. ඇතැම් වෙළෙඳ පිරිස් වෙළෙඳාම් පිණිස ඈත පළාතකට යන්න සූදානම් වෙද්දී ගමනට කලින් දෙවියන් උදෙසා බාරයක් වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් ඒ දේවාලයට ගොහින් එළුවන් බැටළුවන් මරනවා. තමන්ගේ වෙළඳාම් කරගෙන කරදරයක් නැතුව ආපහු එන්න ලැබුණොත් ආයෙමත් මෙවැනි බිලි පූජාවක් කරනවා කියලා දෙවියන්ට පොරොන්දු වෙනවා. ඊට පස්සේ වෙළඳාමට පිටත් වෙනවා. ඔවුන්ට කරදරයක් නැතුව වෙළඳාමත් සරුවට කරගෙන ආපහු එන්න ලැබුණොත් හිතන්නේ දේවානුභාවයෙන් හැම දෙයක්ම හොඳින් සිදු වුණ බවයි. ඒ නිසා බාරය ඔප්පු කිරීම පිණිස බිලි පූජාව ඉෂ්ට කරනවා. මෙය දැනගත් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකලා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, මේ වෙළඳුන් තමන්ගේ වෙළඳාම් සරුවෙන්න කියලත් ආරක්ෂාව ලබා දෙන්න කියලත් සතුන් මරා බිලි පූජා කරනවා. මෙවැනි දෙයින් මේ මිනිසුන්ට යහපතක් සැලසෙනවාද? මහණෙනි, ඔවැනි දේ ඉස්සරත් සිද්ධ වුණා. ඊටමත් ඈත අතීතයේ එක්තරා ගමක සිටිය නිවසියෙක් ගම ඉදිරියේ පිහිටි සුවිශාල නුගරුක ළඟට ගියා. ඒ නුගරුකට අරක්ගත් දෙවියන්ට සත්ව බිල්ලෙන් දානයක් දෙන්න පොරොන්දු වුණා. කරදරයක් නැතුව ආපහු ඇවිත් ඒ සතුන් බිලි දීලා බාරෙන් නිදහස් වෙන්නම් කියලා පොරොන්දු වුණා. එතකොට ඒ නුග රුකේ හිටපු රුක් දෙවියා අතුපතර තුලින් අර මිනිසා ඉදිරියේ පෙනී සිට මේ ගාථාව පැවසුවා. ඉදින් ඔබ නිදහස් වෙන්නේ නම් පරලොවින් නිදහස් වෙයන්. නිදහස් වෙන්නම් කියමින් ඔබ බැඳෙන්නේ අකුසලයටයි. නැනතියෝ නිදහස් නොවති මෙසේ. ඔය නිදහස නම් බාලයාගේ බන්ධනයක්මයි. රුක් දෙවියාගේ අදහස එතන සිටිය හැමෝටම හොඳින් වැටහුණා. ඒ හැමෝම සතුන් මරා බිලි පූජා කොට බාරවලින් නිදහස් වීමේ භයානකම තේරුම් ගත්තා. ඒ සිරිත් නැවැත්තුවා. දැහැමි ගුණධර්ම පුරුදු කරගත්තා. ඔවුන් මරණින් මතු පරලොව ඇතිවන අපාය බයින් නිදහස් වෙලා දෙවියන් අතර උපන්නා. මහණෙනි, එදා ඒ නුග වෘක්ෂයේ රුක් දෙවියා වෙලා සිටියේ මමයි කියලා මේ ආයාචි භක්ති ජාතකය අප මහා භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. අපි නැවතත් ලස්සනම ජාතක කතාවකින් හමු වෙමු. සියලු දෙනාටම බුදු සරණයි.